අපි හිතමුකෝ පුරුද්දක් හැටියට මුදල් ණයට දෙන කෙනෙක් ඔබට එරෙහිව නඩුවක් පවරනවා කියලා. මේ නඩුව ඇත්තටම පවත්වාගෙන යන්න ප්‍රධාන වශයෙන් එක් සාධකයක් බලපානවා. මේක මම හිතන්නේ ඔබට ගත හැකි නීතිමය තර්කයක්. එක් අතකින් ඔබට හැකියාව ලැබුණොත් මේ පුද්ගලයා ඇත්තටම වෘත්තිමය වශයෙන් පුරුද්දක් හැටියට මුදල් ණයට දෙන කෙනෙක් කියලා ඔප්පු කරන්න එතකොට ලංකාවේ පවතින නීතිය, ඒ කියන්නේ මුදල් ණයට දීමේ ආඥා පනත යටතේ මේ පුද්ගලයා උසාවියට ඔප්පු කරලා පෙන්වන්න ඕනේ ඒ මුදල් ණයට දීම සම්බන්ධයෙන් ඔහු නිසි ගිණුම් වාර්තා පවත්වාගෙන යනවායි කියන එක. ඔබ මේ නීතිමය තර්කය ගත්තොත් ඒ නඩුව පවරපු ණය දෙන්නාට හැකියාවක් නැතුව ගියොත් මේ ගිණුම් වාර්තා ඔප්පු කරන්න එතනින්ම මේ නඩුව ප්‍රතික්ෂේප වෙනවා. ඒ කියන්නේ මේ මුදල් ණයට දෙන කෙනා ඔබට එරෙහි පවරා තියෙන නඩුවේ ඒ මුදල් ණයට දීම මත ඉල්ලා තියෙන සහන ප්‍රතික්ෂේප කරන්න අධිකරණයකට පුළුවන්.